Hi guys, ඔයා earbud එකක් ගන්න යනකොට ඉස්සෙල්ලම බලන්නේ මොනවද? හොඳ sound quality, ANC, battery life එක, හොඳ bass එක. ඔයා පොඩ්ඩක් හිතන්න. ඔයා earbud එකක් ගන්න කලින් පොඩ්ඩක් ඒ item එක ගැන පොඩ්ඩක් හොයලා බලනවා. ඒක හොඳද නරකද reviews එහෙම බලලානේ ගන්න. සාමාන්‍යයෙන් earbud එක ගන්න යනකොට කඩේ කාගෙනුත් අහනවා මේක හොඳයිද නරකයිද කියලා. ඒ earbud එක මිලදී ගත්තට පස්සේ තමයි දන්නේ මේකේ අර future එක තියෙනවා මේකේ අර future එක නැහැ කියලා. මොකද ගන්න කලින් කවුරුත් සමහර දේවල් කියන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි Harsatech channel එකෙන් මගේ user experience එකත් එක්ක honest review එකක් අරන් ආවේ. Soundcore Liberty 4 NC. ඉතින් Liberty 4 NC එකේ quick unboxing වීඩියෝ එකක් මම කලින් කරා. උඩින් වැටෙන කාට් එකෙන් ගිහින් එකක් බලන්න පුළුවන්. ඒ වීඩියෝ එකේ Liberty 4 NC එක unbox කරලා නතර කරා. හැබැයි අද වීඩියෝ එකෙන් මේ earbud එක ගෙවන ගානට වටිනවද නැද්ද කතා කරමු ඒ ගැන. මුලින්ම පටන් ගමු box එකෙන්. මේ වටේ පිටේ තියෙන රූප ගැන නම් කතා කරන්න ඕනේ නැහැ. මේ විස්තර සේරම වීඩියෝ එක ඉස්සරහට අහුවෙනවා. box එක ඇතුලේ බලා ගන්න පුළුවන් Liberty 4 NC කේසින් එකත් එක්ක earbud දෙක. ඒ වගේම මේක charge කරගන්න අවශ්‍ය USB type A to C cable එක. ඒ වගේම user manual එක. තව extra ear tips බලා ගන්න පුළුවන්. දැන් කතා කරමු Liberty 4 NC එකේ design එක සහ build quality ගැන. Liberty 4 NC කියන්නේ true wireless earbud එකක්. TWS කියන්නේත් මේකට. මේ earbud එකේ design එක stem style design එකක් වගේම modern look එකක් තියෙනවා. earbud එකේ පිටපැත්ත matte finish එකක් තියෙන්නේ. ඒ වගේම earbud එකේ ඇතුල් පැත්ත glossy finish එකක් තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ Soundcore logo එක උඩ තමයි touch control තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ හරිය Soundcore කියලා පොඩියට ගහලා තියෙනවා. මේ එක earbud එක mic 3ක් තියෙනවා. එතකොට මේ earbud දෙකේම mic 6ක් තියෙනවා. මේ එක earbud එකක් ග්‍රෑම් 5.2ක් විතර බරයි. මගේ user experience එකේ ගොඩ වෙලාවක් මේක කනේ ගහන් හිටියා කියලා කිසිම අපහසුයක් දැනුන්නේ නැහැ. පට්ට comfortable. හරියන ear tips එක දාගත්තා නම් කනට හොඳට පිට වෙලා කනෙන් වැටෙන්නේ නැහැ. මේක shallow fit earbud ගණයට වැටෙන නිසා කන ඇතුළට තදවීම අඩුයි. ඒ නිසා තමයි මේ කනේ දාගත්තාම comfortable ගතියක් දැනෙන්නේ. කනට දාගත්තාම bulky feeling එකක් එන්නේ නැහැ. ඒත් එක දෙයක් මතක තියාගන්න ඕන. මේ earbud එක කනට හරියට සීල් දුන්නේ නැත්නම් bass reduct වෙනවා. ඒ වගේම noise isolation අඩු වෙනවා. මේකට IPX4 water resistant පහසුකමක් තියෙනවා. දාඩියට පොඩි වැස්සකට වගේ අහුණාට වතුරෙන් හානියක් වෙන්නේ නැහැ. හැබැයි වතුරේ ගිල්ලන්න යන්න එපා. කේසින් එක පැත්තට ආවොත් Liberty 4 NC එකේ කේසින් එක compact design එකක් කියන්න පුළුවන්. මේකටත් modern look එකක් තියෙනවා. මේක plastic. ඒ වගේම උඩින්ම Soundcore logo එක තියෙනවා. කේසින් එකේ පිටත matte finish එකක් තිබුණට මේ කේසින් එකේ ඇතුළ glossy finish එකක් තියෙන්නේ. මේ කේසින් එකේ fingerprint වගේ දේවල් හිටින්නේ නැහැ. ඒත් තෙල් වගේ දෙයක් ගෑවුනොත් පොඩ්ඩක් පේනවා. ඒත් ඒක පිහ දැම්මම හරි. මෙතන මේක charge කරගන්න අවශ්‍ය USB type C port එක තියෙනවා. මේ කේසින් එක open කරගන්න මෙන්න මේ හරිය button එකක් තියෙනවා. ඒ වගේම මේ කේසින් එක button එක ඔබන්න නැතුව අතෙන් මෙන්න මේ විදිහට අල්ලලා අරින්නත් පුළුවන්. මම මේක අතර ගත්ත මුල් දවස් ටිකේ මේ button එක ඔබලා අරිනකොට මේ කේසින් එක වැටයි කියලා බයත් හිතෙනවා. ඒත් දැන් නම් අතට පුරුදු වෙලා ඒක කිසිම අවුලක් නැහැ. ඒ වුණාට කරුවලේ මේ කේසින් එක අරගන්න හෙන ගේමක් දෙන්න ඕන. කරුවලේ අතෙන් අල්ලලා බැලුවට මෙන්න මේ බටන් එක තියෙන තැන හරියටම අහුවෙන්නේ නැහැ. මේ earbud එක ඔයත් යූස් කරනවා නම් ඒ ගැන පොඩි කමෙන්ට් එකක් දාන්න. මේ කේසින් එක ඕපන් කරාම මෙන්න මේ හරිය සුදු පාට LED දෙකක් බ්ලින්ක් වෙනවා. ඒ LED එකෙන් එන එළිය නිසා කරුවලට මේ earbud එක ගලව ගන්න හෙන ලේසි. මේ කේසින් එක වතුරෙන් තෙමන්න යන්න එපා. කේසින් එකට IP රේටින් එකක් දීලා නැහැ. මේ කේසින් එකේ සේරම හොඳයි. ඒත් මේ කේසින් එක පොඩ්ඩක් සයිස් වැඩි. සාක්කුවේ දාගෙන යනකොට පොඩ්ඩක් පිම්බිලා වගේ පේනවා. ඒකට නම් මම පෞද්ගලිකව කැමති නැහැ. දැන් කතා කරමු connectivity පැත්ත. Liberty 4 NC එකට Bluetooth 5.3 support. Bluetooth 5.3 කියන්නේ හොඳ stable connection එකක් තියෙනවා. ඒ වගේම හොඳ power efficiency එකකුත් තියෙනවා. මේගොල්ලෝ Bluetooth range එක විදිහට මීටර 10ක් තමයි දීලා තියෙන්නේ. මේකට Google Fast Pairing පහසුකම තියෙන නිසා Android phone එකකට ඉක්මනින්ම connect කරගන්න පුළුවන්. ඔයා මේ කේසින් එක open කරපු ගමන් ළඟම තියෙන Android phone එකේ මෙන්න මේ විදිහට පෙන්නයි. ඒත් මේක iPhone වලට නම් වැඩ කරන්නේ නැහැ. මේකට dual pairing පහසුකමක් වෙනවා. ඒ නිසා device දෙකක් එකපාර connect කරගන්න පුළුවන්. ඒකේ වාසිය තමයි හිතන්න ඔයා earbud එක lap එකට connect කරගෙන lap එකේ movie එකක් බලනවා. මේ earbud එක phone එකටත් connect වෙලා නම් තියෙන්නේ. phone එකට call එකක් ආවොත් automatically මේ earbud එක phone එකේ call එකට switch වෙනවා. ඒ වගේම Sony සමාගමේ LDAC කියන කෝඩ් එකත් මේ earbud එකට තියෙනවා. කෙටියෙන්ම කිව්වොත් high resolution audio ලබා දෙන තාක්ෂණයක් මේක. මේකෙන් වෙන්නේ සාමාන්‍ය Bluetooth connection එකට වඩා LDAC හරහා
3 ගුණයක වේගෙන් ඉයර්බඩ් එකට දත්ත යවන්න පුළුවන්. සින්දුවක ඔරිජිනල්ම හඬ අහන්න පුළුවන්. සියුම් ශබ්ද පවා මේකේ හොඳට ඇහෙනවා. LDAC පහසුකම හැම ඉයර්බඩ් එකකටම එන්නේ. ඔයාට LDAC කෝඩ් එක ගැන තව විස්තර දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න LDAC කියලා. එක්කෙනෙක් හරි හිටියොත් මම ඒ ගැනත් වීඩියෝ එකක් කරන්නම්. හැබැයි මේ LDAC කෝඩ් එක වැඩ කරන්නේ Android 8.0 වලින් උඩ ආපු ෆෝන් වලට විතරයි. අවාසනාවකට iPhone වලට වැඩ කරන්නේ නැහැ. ඒ කියලා iPhone එකකට කනෙක්ට් කරාම කිසිම අඩුපාඩුවක් දැනෙන්නේ නැහැ. සින්දුව හොඳට ඇහෙනවා. මොකද මම primary device එක විදියට පාවිච්චි කරන්නේත් iPhone එකක්. LDAC එක on කරගත්තාම බැටරි බහින වේගය නම් පොඩ්ඩක් වැඩි. මේකට Bluetooth 5.3 support, Google Fast Pairing, ඒ වගේම LDAC. ඉතින් overall ගත්තාම connection එකේ කියන්න තරම් වරදක් නැහැ. දැන් තමයි මේ ඉයර්බඩ් එකේ මේන්ම පාර්ට් එක. Liberty 4 NC එකේ sound quality. sound quality ගැන නම් කියන්න දෙයක් නැහැ, සුපිරියක් තමයි. මේකේ ස්පීකර් එක විදිහට 11mm dynamic drive එකක් බලා ගන්න පුළුවන්. frequency response එක Hz 20 ඉඳන් kilohertz 40 වෙනකම් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ bass sound වලින් high frequency වෙනකම් wide range එකක් cover කරනවා. sound quality ගැන තව ටිකක් කියලා දෙන්න නම් මේක කොටස් තුනකට කඩා ගන්න වෙනවා. අංක 1 bass. ඔයා කන්ට හරියටම set වෙන ear tips එක දාගෙන ඉන්නවා නම් deep bass එකක් experience ගන්න පුළුවන්. ear tips එක හරියට කන්ට fit වෙලා නැත්නම් bass එකේ අඩුවක් දැනෙන්න පුළුවන්. අංක 2 vocal. ඔයා podcast, YouTube video, film වගේ බලනවා නම් ඔයාට කතා කරන වචන හොඳට ඇහෙනවා. කතා කරන වචන කිසිම අඩුපාඩුවක් නැතුව හොඳට experience ගන්න පුළුවන්. අංක 3 treble. treble side එක balance කියන්න පුළුවන්. harsh feel එකක් නැතුව balance එකේ සින්දු එහෙම අහන්න පුළුවන්. LDAC mode එක on කරගෙන ඉන්නවා නම් ඉස්සරලා කිව්වා වගේ හොඳම sound experience එකක් විඳ ගන්න පුළුවන්. මම මේ earbud එක පාවිච්චි කරපු කාලය තුල මේකේ sound ගැන complain කරන්න කිසිම දෙයක් නැහැ. මේ earbud එකෙන් සුපිරිම bass එකක්, සුපිරිම vocal, ඒ වගේම balance treble එකක් මට experience ගන්න හම්බුණා. දැන් කතා කරමු Liberty 4 NC එකේ තියෙන features ගැන. මේ earbud එකේ මේන්ම selling point එක තමයි ANC කියන්නේ. කියන තරම් මේකේ ANC හොඳද? මේකේ box එකෙත් සඳහන් කරලා තියෙනවා 98.5ක අපිට තියෙන noise එක අඩු කරනවා කියලා. මේ earbud එකට adaptive ANC 2.0 support කරනවා. මේ නිසා ඔයා ඉන්න environment එක analyze කරලා noise cancellation level එක adjust කරනවා. මේගොල්ලෝ හරියටම earbud එකේ ANC අගය සඳහන් කරලා නැහැ. මම කලින් පාවිච්චි කරපු R50i NC එකේ නම් noise cancellation decibel 42ක් තිබුණා. ඉතින් මේකේ decibel අගය ඊට වඩා වැඩි වෙන්න ඕන. ඒත් මට R50i NC එකේ තරම් noise cancellation හොඳ තත්ත්වයක feel උන්නේ නැහැ මේකේ. මගේ experience එකට අනුව නම් Liberty 4 NC එකට වඩා R50i NC එකේ noise cancellation හොඳයි. ඊට අමතරව transparency mode එකක් තියෙනවා. ඒ හරහා ඔයාට අවට තියෙන ශබ්ද වැඩියෙන් අහන්න පුළුවන්. ඔයා පාරේ යන වෙලාවට වගේ මේක පට්ට වැදගත්. volume අඩු කරලා සින්දුවක් දාගෙන transparency mode එක on කරගෙන පාරේ යනකොට පිටිපස්සෙන් ඇවිත් වාහනයක් හෝන් ගැහුවත් ඒක ඇහෙනවා. මතක තියාගන්න sound අඩු කරලා. ඒ වගේම තමයි මේකේ touch control පැත්තට ගියොත් අත තියන්න විතරයි තියෙන්නේ touch වෙනවා. ඔයාට touch control හරහා මේ screen එකේ වැටෙන function control කරගන්න පුළුවන්. ඒ වගේම මේකට smart wear detection පහසුකමක් තියෙනවා. මේකෙන් වෙන්නේ ඔයා earbud එකෙන් සින්දුවක් අහලා ඉඳලා earbud එක කනෙන් එළියට ගලවපු ගමන් ඔටෝ සින්දුව නවතිනවා. ඒ වගේම නැවත කන්ට earbud එක දාගත්තාම සින්දුව ඔටෝ ප්ලේ වෙනවා. ඒක නම් සෑහෙන වැදගත් feature එකක් මට නම්. ඒ වගේම මේකට හොඳ app support එකකුත් තියෙනවා. මේ Soundcore app එක iPhone, Android මේ දෙකටම download කරගන්න පුළුවන්. මම මේ earbud එක ගත්තට පස්සේ මේ app එක හරහා මේකට firmware update එකකුත් හම්බුණා. ඒ වගේම app එක හරහා EQ customize කරන්න පුළුවන්. ඒ වගේම game mode එකකුත් තියෙනවා. app එකේම අපිට පෙන්නනවා earbud වල සහ casing එකේ battery level එකත්. ඒ වගේම touch control මාරු කරගන්නත් පුළුවන්. මම නම් single press touch control එක off කරලා තියෙන්නේ. නැත්නම් ඇඳේ නිදාගෙන ඉන්න වෙලාවට auto touch වෙනවා. ඒක විශාල කරදරයක් වෙනවා එතකොට. ඇත්තටම මේකට එන app support එක නියමයි. මගේ user experience එකට අනුව app එක ගැන complain කරන්න කිසිම දෙයක් නැහැ. battery life එක Liberty 4 NC එකේ battery life එක කොහොමද? එක earbud එක milliampere 53ක battery එකක් එනවා. casing එකට milliampere 800ක battery එකක් එන්නේ. ANC off කරලා earbud වලින් පැය 10ක කාලයක් සින්දු අහන්න පුළුවන්. casing එකත් එක්ක පැය 50. ANC on කරලා පැය 8ක කාලයක් වගේම casing එකත් එක්ක පැය 40ක කාලයක් ලබා ගන්න පුළුවන්. එක full charge එකකට පස්සේ සතියක් විතර මේ earbud එකයි casing එකයි පාවිච්චි කරන්න පුළුවන්. හදිසියේ හරි මේ earbud වල charge එක බැස්සොත් ඔයාට විනාඩි 10ක් charge කරොත් පැය 3ක කාලයක් සින්දු අහන්න පුළුවන්. ඒ වගේම මේ casing එකත් එක්ක earbud 0 ඉඳලා 100ට charge වෙන්න පැය 3ක කාලයක් ගත වෙනවා. ඔයාට මේ earbud එක type C හරහා charge කරන්න පුළුවන් වගේම මේකට wireless charging පහසුකමක් තියෙනවා. overall ගත්තාම battery එක ගැනත් complain කරන්න කිසිම දෙයක් නැහැ. කොහොමද මේකේ mic quality? මේ එක earbud එක mic 3ක් තියෙනවා. earbud දෙකේම එතකොට mic 6යි.
මයික් 6ක් තියෙනවා කියන්නේ ඔයා කතා කරන දේවල් මේකට හොඳින් ග්‍රහණය කරගන්න පුළුවන්. ඔයා ඉන්ඩෝ වගේ කෝල් එකක් එහෙම ගන්නවා නම් මේකේ වොයිස් එක මාරම ක්ලියර්. හොඳට පැහැදිලිව ඇහෙනවා. ඔයා සද්ද වැඩි තැනක ඉන්නවා නම් කෝච්චි එක බස් එක ටවුන් එකක් මැද වගේ ඉන්නවා නම් මේකෙන් කෝල් ගන්න එක එච්චර සාර්ථක නැහැ. සද්ද වැඩි තැන්වල කෝල් ගන්න බෑ කියලා නෙමෙයි මං කියන්නේ. පොඩි අඩුපාඩු තියෙනවා. හැබැයි මම ඒකට යූස් කරන පොඩි ටිප් එකක් තියෙනවා. බස් එකේ යනකොට කෝල් එකක් ආවොත් මම කරන්නේ එක හෑම් ෆ්‍රී එකක් ගලවලා කට ළඟට තියාගෙන කතා කරනවා. එතකොට අනිත් පැත්තේ ඉන්න එක්කෙනාට හොඳට ඇහෙනවා. මයික් ක්වොලිටි ගැන මගේ අදහස නම් ඉන්ඩෝ යූස් කරන්න නම් පට්ට. හරි වීඩියෝ එක ඉවර කරන්නත් ඕන. මගේ යූසර් එක්ස්පීරියන්ස් එකට අනුව Soundcore Liberty 4 NC එකේ මම දකින වාසි හා අවාසි ටික බලමු. මුලින්ම බලමු වාසි ටික. මොඩර්න් ප්‍රීමියම් ගතියක් තියෙනවා. හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් තියෙනවා. කනට හොඳටම කම්ෆර්ටබල්. හොඳ බැටරි ලයිෆ් එකක් තියෙනවා. හදිසියේ හරි බැටරි බැස්සොත් විනාඩි 10ක් charge කරොත් පැය 3ක් සින්දු අහන්න පුළුවන් එක දිගට. ඩුවල් කනෙක්ෂන් තියෙන නිසා ඩිවයිස් දෙකකට එකපාර කනෙක්ට් කරගන්න පුළුවන්. හොඳ ඇප් සපෝට් එකක් තියෙනවා. වයර්ලස් charging support. LDAC පහසුකමක් තියෙනවා. පොඩි දාඩිය පාරකට පොඩි වැස්සකට අහු වුණාට කිසිම අවුලක් නැහැ. මේ දේවල් Liberty 4 NC එකේ වාසි විදිහට මම දකිනවා. ඒ වගේම Liberty 4 NC එකේ අවාසි කෝල් ක්වොලිටි නම් ඇවරේජ් මට්ටමක තියෙන්නේ. රෙකමන්ඩ් කරන්න බෑ. මේකට ප්ලාස්ටික් බිල්ඩ් එකක් එන්නේ. මේ කේසින් එක සයිස් වැඩි. සාක්කුවේ දාගෙන යනකොට අවුල් වගේ පිම්බිලා පේනවා. මට අනුව නම් මේකේ ANC හරි ගියේ නෑ. කියන්න අමතක වෙච්ච දෙයක් තියෙනවා. මම පුරුද්දක් විදිහට රැට නිදා ගන්නකොටත් ඉයර්බඩ් කනේ ගහගෙන නිදාගන්නේ. උදේ නැගිටිනකොට ඉයර්බඩ් දෙක අනිවාර්යෙන් කනෙන් ගැලවිලා තියෙන්නේ. ඒක නම් සාමාන්‍ය දෙයක්. ඒත් ඉයර් ටිප්ස් ටිකක් ඉයර්බඩ් එකෙන් ගැලවිලා තියෙනවා. ඒක තමයි මට මේකේ සෙට් වුණ ලොකුම අවුල. සමහර වෙලාවට සෑහෙන ගේමක් දීලා තමයි ඉයර් ටිප්ස් එක හොයාගන්නේ. Soundcore Liberty 4 NC කියන්නේ මේක රිලීස් වෙලා දැන්ට අවුරුදු 2-3ක් වුණත් Bluetooth 5.3, LDAC audio, adaptive ANC, dual pairing, wireless charging, හොඳ battery life එකක් වගේ features එකතු කරපු future packed earbud එකක්. ඔයාට සින්දු අහන්න, travel කරන්න වගේම daily use කරන්නත් Liberty 4 NC කියන්නේ සුපිරි භාණ්ඩයක්. ගෙවන ගානට ඇත්තටම වටිනවා. මම මේක ගත්තේ සින්ඩිටෙක් එකෙන් රුපියල් 16000කට. ඉතින් මොකද්ද මේ ගැන ඔයාගේ අදහස? සමහර විට Liberty 4 NC එකක් ඔයත් පාවිච්චි කරනවා ඇති. ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඉස්සරහට Soundcore R60i NC එකේ වීඩියෝ එකකුත් එන්න තියෙනවා. මේ වගේ හොනස් රිවිව් බලන්න කැමති නම් විතරක් හර්ෂටෙක් YouTube channel එක subscribe කරන්න. ගිහින් එන්නම්. මං හර්ෂ. good day. Hazatech, next level flow. Ilanga gamana yana, this is the place to go. Hazatech, yeah, next level flow. Ilanga gamana yana, let's go.